Welcome to Hello Nihongo. 皆さんこんにちは. ඉතින් අදත් මං ඔයාලට අරන් ආවේ ජපන් භාෂාවේ තවත් වැදගත්ම වෙන පාඩමක්. ඒ තමයි ජොෂි නැත්නම් ජපන් භාෂාවේ එන නිපාත. මොනවද ඇත්තටම මේ ජොෂි නැත්නම් නිපාත කියලා හඳුන්වන්නේ? මම ඔයාලට ඒක උදාහරණයක් අරගෙන පැහැදිලි කරලා දෙන්නම්. හරි. මම මෙතන අරන් තියෙනවා සිංහල වාක්‍යයක් මම බත් කනවා කියලා. කොහොමද අපි මේ වාක්‍ය ජපන් භාෂාවට හරවගන්නේ? දැන් ඔය සිංහල වාක්‍යයේ වචන තුනක් තියෙනවා මම බත් සහ කනවා කියලා. මම කියන ජපන් භාෂාවෙන් කියන්නේ වතාෂි, බත් නම් ගොහන්, තබෙරු නැත්නම් තබෙමස් මස් ෆෝම් එකට හැරෙවුවාම තබෙරු තබෙමස් වෙනවා. තබෙමස් කියන්නේ කනවා. ඔන්න සිංහල වාක්‍ය අරන් තියෙන වචන තුනට අපි ජපන් වචනේ දානවා. එහෙනම් අපි වාක්‍ය හදනවා වතාෂි ගොහන් තබෙමස්. සිංහල වාක්‍යයේ විදිහටම ජපන් වාක්‍ය හැදුවා. සිංහල වාක්‍යයේ තියෙන වචන තුනම ජපන් වාක්‍යයේ තියෙනවා. හැබැයි ඒ වාක්‍යය නිවැරදිද? ඒ වාක්‍යයෙන් අපිට දෙන්න ඕන අදහස එළියට දෙනවද? නැහැ. ඇත්තටම මේ වතාෂි ගොහන් තබෙමස් කියන එක ජපන් වාක්‍යයකුත් නෙමෙයි. එතන තියෙන වචන තුනක් විතරයි. වතාෂි ගොහන් සහ තබෙමස් කියලා වචන තුනක් විතරයි තියෙන්නේ. මොකද ඒ වාක්‍යයේ subject එක object සහ verb කියන තුන අතර සම්බන්ධතාවයක් ගොඩනැගිලා නැහැ. ඇයි එහෙම සම්බන්ධයක් ගොඩනැගිලා නැත්තේ? මොකද අපි ජොෂි භාවිතා කරලා නෙමෙයි මේ වාක්‍යය ගොඩනගාගෙන තියෙන්නේ. එහෙනම් ළමයි ඔයාලා තේරුම් ගන්න ජපන් භාෂාවේදී වාක්‍යයක කර්තෘ කර්මය සහ ආඛ්‍යාතය අතර තියෙන සම්බන්ධතාවය දැක්වීමට අපිට මේ ජොෂි එහෙමත් නැත්නම් නිපාත අතිශයින්ම වැදගත් වෙනවා. ඒ ජොෂි භාවිතා කරන්නේ නැතුව අපිට අර්ථවත් වාක්‍යයක් ගොඩනගා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ ජපන් භාෂාවේ ප්‍රධානම ජොෂි 13ක් තියෙනවා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ජොෂි 13ම ගැන කියලා දෙන්නේ නැහැ. හැබැයි ඔයාලට එදිනෙදා සුළු හෝ වාක්‍යයක් නිර්මාණය කරන්න අත්‍යවශ්‍ය වෙන එක නිපාතයක් ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. අන්න ඒ නිපාතය තමයි වා ජොෂි නැත්නම් අපි කියනවා වා නිපාතය කියලා. දැන් සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා කො මෙතන වා මෙතන තියෙන හිරංගනා හා අකුරනේ කියලා. හැබැයි අපි මෙන්න මේක නිපාතයක් විදිහට කියද්දී ජොෂි එකක් විදිහට හඳුන්වන්නේ වා කියලා. හරි. අපි දැන් බලමු ඇයි අපි වා නිපාතය යොදා ගන්න කියලා. අපි වා නිපාතය යොදාගන්නේ වාක්‍යයක ප්‍රධාන නාමපදය හෝ කර්තෘ සමග. එහෙමත් නැත්නම් වාක්‍යයේ subject එකත් එක්ක තමයි අපි මේ වා නිපාතය යොදාගන්නේ. මම මෙතන දක්වලා තියෙනවා අපේ වාක්‍යයේ subject එක තියෙනවා, object එක තියෙනවා, verb එක තියෙනවා. අන්න එතකොට අපි මේ වා නිපාතය එකතු කරන්නේ subject එකට පිටිපස්සේ. හොඳට ඔළුවට දාගන්න අපි කොතනටද වා නිපාතය එකතු කරන්නේ? මේ වාක්‍යයේ subject එකට පිටිපස්සට තමයි අපි වා නිපාතය එකතු කරන්නේ. මෙහෙම කිව්වහම සමහරක් අයට අපහැදිලි ඇති. අපි උදාහරණයක් අරන් බලමු කොහොමද වා නිපාතය වාක්‍යයට එකතු කරන්නේ කියලා. හරි. මම මෙතනදී පළවෙනි රේඛ විදිහට අරන් තියනවා මේක ශබ්දකෝෂයක් වේ. මේක ශබ්දකෝෂයක් වේ. මේක කියලා ජපන් භාෂාවෙන් කියන්නේ කොරේ. ශබ්දකෝෂයට අපි ජපන් භාෂාවෙන් කියනවා ජිෂෝ. වේ කියලා කියනවා දෙස්. කොරේ ජිෂෝ දෙස්. වාක්‍යයට ඕන වචන තුන අපි දාන්න. දැන් මේ වාක්‍යයේ subject එක එහෙම නැත්නම් ප්‍රධාන නාමපදේ මොකක්ද? මේක ගැන තමයි අපි කතා කරන්නේ. මේක ශබ්දකෝෂයක්. දැන් කෙනෙක් ඉන්නවා එයා යතේ තියෙන මොකක් හරි පොතක් එයා ඒක පෙන්නලා කියනවා මේක ශබ්දකෝෂයක් වේ. එහෙනම් එයා කතා කරන්නේ එයාගේ අතේ තියෙන දේ පෙන්නලා. එහෙනම් මේ වාක්‍යයේ subject එක වෙන්නේ මේක කියන එක. මේක අන්න කොරේ
කොරේ කියන එකට පිටිපස්සට වානිපාතය එකතු කරලා තියෙනවා. පැහැදිලිද? කොරේ කියන එක තමයි මේ වාක්‍යයේ තියෙන සබ්ජෙක්ට් එක, ප්‍රධාන නාමපදය. අන්න ඒක පිටිපස්සට තමයි මේ වානිපාතය එකතු කරලා තියෙන්නේ. කොරේ වා ජිෂෝදෙස්. අන්න වාක්‍යයේ මොකද්ද? ප්‍රධාන නාමපදයේ නිවැරදිව එකතු කරලා තියෙනවා. නිවැරදි සම්බන්ධතාවයක් ජොෂි භාවිතා කරලා ගොඩනගාගෙන. එහෙනම් කොරේ වා ජිෂෝදෙස්. තව එකක් බලමු. සිසුවන් එහෙම නැත්නම් ශිෂ්‍යයන් රයිස් ඇන් කරි කනවා. රයිස් ඇන් කරි කනවා. ශිෂ්‍යයන්ට අපි කියනවා ගක්සෙයි. රයිස් ඇන් කරි කතකනා වලින් අපි ලියනවා කරේ රයිස්. කනවනම් තබෙමස්. දැන් මේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක කවුද? තබෙමස්. කරේ රයිස් නැත්නම් රයිස් ඇන් කරි කන්නේ කවුද? ගක්සෙයිලා. එහෙනම් මේ වාක්‍යයේ කතෘ නැත්නම් මේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක වෙන්නේ ගක්සේ. අන්න ගක්සේට පිටිපස්සෙන් වානිපාතය එකතු කරලා තියෙනවා. තේරෙනවද? ගක්සේ කරේ රයිස් කන්නේ ගක්සේලා. එහෙනම් මේ වාක්‍යයේ ක්‍රියාව කරන කතෘ වෙන්නේ ගක්සේ. වාක්‍යයේ සබ්ජෙක්ට් එක වෙන්නේ ගක්සේ. ගක්සේට පිටිපස්සෙන් වානිපාතය එකතු කරලා තියෙනවා. ගක්සේව කරේ රයිස් තබෙමස්. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා. මොකද්ද මේ ඕ කියන්නේ? මේ ඕ කියන්නේ ජපන් භාෂාවේ තියෙන තවත් නිපාතයක්. හරිද? මේ ගැන ඔයාලා දැම්ම හිතන්න එපා. අපි පස්සේ මේ ඕ නිපාතය ගැනත් ඉගෙන ගමු. මම ඒක ඔයාලට දැම්මේ තව අපිට වාක්‍යයක් හදද්දී එක නිපාතයක් නෙමෙයි. නිපාත කීපයක්ම යොදා ගන්න වෙනවා සමහර අවස්ථාවලදී. අන්න ඒක පෙන්වන්න තමයි මම මේ වාක්‍යය ගත්තේ. ඔයාලා මේක ගැන දැම්ම බය වෙන්න එපා. අපි ඒක පස්සේ ඉගෙන ගමු. දැන්ට මේක ගැන අවධානය යොමු කරන්න වානිපාතය ගැන. අන්න ගක්සේලා වාක්‍යයේ කතෘ වෙලා තියෙනවා. ගක්සේට පිටිපස්සෙන් වානිපාතය එකතු කරලා නිවැරදිව කතෘ කර්මය අතර සම්බන්ධතාවයක් ගොඩනගලා තියෙනවා. එහෙනම් සිසුවන් රයිස් ඇන් කරි කනවා කියලා කියන්නේ ගක්සේවා කරේ රයිසු ඕ තබෙමස්. තව උදාහරණයක් දෙනවා. අද සඳුදා වේ. අද සඳුදා වේ. මෙතන ක්‍රියාව කරන කෙනෙක් නෑ. හැබැයි මේ වාක්‍යයේ කතා කරන්නේ අද ගැන. අද සඳුදා. අද ගැන තමයි මේ කතා කරන්නේ. එහෙනම් මේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක වෙලා තියෙන්නේ අද. අද කියලා ජපන් භාෂාවෙන් කියනවා කියෝ. කියෝ. එහෙනම් මෙයා තමයි කියෝ ගැන අද ගැනනේ කතා කරන්නේ. එහෙනම් මේ කියෝ කියන සබ්ජෙක්ට් එකට පිටිපස්සෙන් වානිපාතය එකතු කරලා තියෙනවා. කියෝවා ගෙත්සුයෝබි දෙස්. ගෙත්සුයෝබි කියන්නේ සඳුදා. අද සඳුදා වේ. එහෙනම් කියෝවා ගෙත්සුයෝබි දෙස්. මං හිතනවා ඔයාලට වාක්‍යයේ සබ්ජෙක්ට් එක මොකද්ද, කොහොමද සබ්ජෙක්ට් එකට පිටිපස්සෙන් වානිපාතය ආවේ කියලා පැහැදිලි ඇති කියලා. තව උදාහරණයක් ගන්න තියෙනවා. ටොයිලට් එක කොහෙද? ටොයිලට් එක කොහෙද? ප්‍රශ්නයක් අහන්නේ. ටොයිලට් එකට අපි ජපන් භාෂාවෙන් කතකනා වලින් තමයි ලියන්නේ ටොයිරේ. ටොයිරේ කොහෙද නම් දොකෝ දෙස් කා? දැන් මොකක් ගැනද මේ අහන්නේ? ටොයිලට් එක ගැන නේ. එහෙනම් වාක්‍යයේ සබ්ජෙක්ට් එක මොකක්ද? ටොයිලට් එක. එහෙනම් ඒ ටොයිරේ කියන එක පිටිපස්සට වානිපාතය එකතු කරලා තියෙනවා. එතකොට වාක්‍ය හැදෙනවා ටොයිරේවා දොකෝ දෙස් කා? ටොයිරේවා දොකෝ දෙස් කා? හරිද? පැහැදිලිද ඔයාලට? අපි කොහොමද වාක්‍යයේ ප්‍රධාන නාමපද නැත්නම් කතෘ එහෙමත් නැත්නම් වාක්‍යයේ සබ්ජෙක්ට් එක කියලා කියන කෙනාට පිටිපස්සෙන් තමයි වානිපාතය එකතු කරන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට ජොෂි කියන්නේ මොනවද කියලා අදහසක් එන්නේ නැති. ඒත් එක්කම වානිපාතය ගැනත් අදහසක්, අවබෝධයක්, දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට ඉතුරු අපිට ජපන් භාෂාවෙන ඉතුරු නිපාත ගැනත් මම වීඩියෝස් කරලා දාන්නම්. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. මිනාසාන් සයොනාරා.